Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි මේ පාන්දරම යන්න හදන්නේ පොඩි ට්‍රිප් එකක්. අපි කියොතෝ වලට තමයි යන්නේ. ඉතින් පාන්දර 2ට විතර තමයි ගමන පිටත් උනේ. ඊට පස්සේ මේ අපි යන ගම. ඉතින් ටිකකින් එළි වෙනකොට මම නිදාගත්තා. මම නැගිටිනකොට මේ වගේ තමයි තිබ්බේ. ඉතින් මේ 4ට විතර ඇති. ඊට පස්සේ මම ආයෙමත් නිදාගත්තා. ආයෙමත් නිදාගෙන ඇහැරිලා මෙන්න මෙයා පාන් හදන් ඇවිල්ලා තිබ්බා. මම කට්ලට් උයි පැටිස් උයි හදාගෙන ගියා. ඉතින් කන්න උදේට ඉතින් අපි බලමු ඉස්සරහට කොහෙටද යන්නේ කියලා. ඔන්න දැන් නම් ඇවිත් ඉන්නේ. ඉතින් අපි කියතවලට ඇවිල්ලා ඉස්සල්ලාම අපි කොමත් උදේ 8ට විතර ආවා. ඊට පස්සේ අපි බලන්න ආයෙ මන් නිදාගත්තා. ආයෙ නිදාගෙන ආයෙ නැගිට්ටා. ඉතින් මේ යන්නේ අර බැම්බර් ෆොරස්ට් එක බලන්න. ඒක ලස්සන ඇතුලේ හරිම කූල්. ඉතින් අපි වාහනේ පාක් කරලා අපිට ටික දුරක් යන්න තිබ්බා ඇවිදගෙන. අපි උදේ 8ට මාට විතර වගේ මෙතනට ගියා. මෙතන හරිම ලස්සනයි. මාර ලස්සනයි. ඉතින් ෆොටෝස් ගත්තා. වගේම තමයි මුළු පරිසරයම තියෙන්නේ. හැම උණ ගස් වලින් ලස්සනට තියෙනවා. ඉතින් බලන්නකෝ ඔයාලත් මේකේ ලස්සන. මෙතන පොඩි පන්සලක් වගේ එකක්. මේක ඇතුළට යනකොට තමයි තිබ්බේ. මේක ඇතුලේ එක ඔය වගේ පොඩි ලී කෑලිවල වගේ විෂස් ලියලා තියෙනවා. ජැපනීස් වල ලියලා තියෙනවා. එතකොට මෙහෙට ෆොරින් අය එනවා. ෆොරිනර්ස්ලා මෙයාලා ලියලා තියෙනවා. එක විෂ් ලියලා තියෙනවා. මේ ඉතින් මෙතනත් හරි ලස්සනයි. එතනයි අර වටේ පරිසරය හරි ලස්සනයි. මේක නම් මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. මෙතන එළියේ ඔතනම ඇතුලේ එහා පැත්තේ මෙතනත් හරි ලස්සනයි. කොළ පාටට තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් ආවා. ඇවිල්ලා අපිට මාර මහන්සි මාර රස්නේ. ඊට පස්සේ පොඩ්ඩක් දවල් වෙන්න. ඊට පස්සේ අපි ජූස් දෙකක් අරගත්තා. ඊට පස්සේ ඒ ගාවම තිබ්බ ලොකු පන්සලක්.
ඒක ඇතුළේම මේ ඔය ලස්සන අර චිත්‍ර වගේ ඒවා තිබ්බා. ඒ හින්දා ඒක අපි බලන්න ගියේ නෑ. අපි ඔතන වටේ බලලා ආවා. මොකද ඇතුලේ සෑහෙන සෙනගක් හිටියා, පොලිමක් හිටියා. බලලා ආවා. ඊට පස්සේ අපි ගියා දවල්ට කන්න. මොකද අපි කාලා හිටියේ නෑ දවල්. මොකද අපිට හොටෙල් එකට චෙක් ඉන් වෙන්න වෙලා තිබ්බා. ඒක නිසා අපි කන්න ගියා. එතන තිබ්බේ ඉතාලියන් කෑම තමයි ගොඩාක්. ඉතින් අපි මෙන්න මේවා තමයි කෑවේ. ඊට පස්සේ අපි මේ මෝල් එකේම තිබ්බ මේ මෙතන සුපර් මාකට් එකට ගියා පළතුරු ටිකක් ගන්න. ඊට පස්සේ මෙතනින් අපි පළතුරු මේවා ටිකත් අරගෙන ආයේ හොටෙල් එකට යන්න වෙලාව ලං වෙලා තිබ්බේ. ඊට පස්සේ අපි එහෙමම බඩු ටිකත් අරගෙන හොටෙල් එකට යන්න පිටත් වුණා. අපි හරියට අපිට හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තිබ්බේ 3ට. අපි 2:00 විතර වෙද්දී සුපර් මාකට් එකෙන් එළියට ආවා. දැන් නම් හොටෙල් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමුකෝ ගිහලා හොටෙල් එකට. අපි ඊට පස්සේ වාහනේ පාකින් එකකට දාලා පොඩි දුරක් තිබ්බා ඇවිදගෙන යන්න හොටෙල් එකට. ඊට පස්සේ අපි චුට්ටක් දුරක් ඇවිදගෙන ගියා. කට්ටියම අපි එතන ළඟම පාකින් එක ළඟම තමයි හොටෙල් එක තිබ්බේ. ඉතින් හස්බන්ඩ්ුයි මගේ යාළුවගේ හස්බන්ඩ්ුයි ගියා එතන වැඩ ටික ඉවර කරගන්න චෙක් ඉන් වෙන වැඩ ටික. මේ හොටෙල් එක හරි ලස්සනයි එළියේ. හැබැයි අපේ රූම් එකට view එකක් නැහැ. view එකක් එහෙම තිබ්බේ නැහැ. ලොකුවට බිල්ඩින් කියන්නේ රූම්ස් වගේම තමයි තිබ්බේ හොටෙල් එකේම. හැබැයි හොටෙල් එකේ පල්ලෙහා ලොබි ඒරියා එක මාර ලස්සනයි. කාමරෙත් අපි හිතුවට වඩා ගොඩක් ඒ කියන්නේ පොඩි කොහොමද මෙයාලගේ හොටෙල්ස් එහෙම කියන්නේ තියෙන හොටෙල්ස් පොඩි කාමර. ඉතින් මම රූම් ටුවර් එකකුත් තියෙනවා මේකේ. පෙන්නන්නම්කෝ. මේ තියෙන අපේ රූම් එක. මේන් මගේ හස්බන්ඩ් අස්සට වෙලා ඉන්න වීඩියෝ ගන්න හින්දා. ඉතින් මේ තියෙන්නේ වොෂ්රූම් එක. වොෂ්රූම් එකත් එන පොඩි ඉතින් ඔක්කොම එකට තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ බෙඩ් එක තිබ්බ. මං කියවන ඔයාලට මේකේ රූම් view එකක් නැහැ කියලා. ඔන්න ඕ වගේ තමයි view එක තිබ්බේ. මොකද ඕව channel එහෙම අරින්නත් බැරුව තමයි තිබ්බේ. එහෙම අරින්න බෑ. නිකන් දැලක් ගහලා වගේ තිබ්බේ. මම තමයි වටේ රූම් එක තිබ්බේ. රූම් එක ලස්සනයි, පොඩි, හුරු බුහුටි. ඉඩ තමයි චුට්ටක් මදි. ඉතින් අපේ බෑග් ගණන්ම නම් ඒවා ටික තියාගන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මම ආයේ වොෂ් එකක් දාලා නිදාගත්තා. මේ මොකද අර ගමන නිකන් මහන්සි. ඊට පස්සේ ඇහැරලා අපි මෙහි තියෙන මාකට් එක ඒකට යන්න රෙඩි වුණා. පොඩ්ඩක් දැන් තමයි පොඩ්ඩක් ප්‍රබෝධමත් වෙන්නේ මම. ඉතින් මගේ යාළුවයි මයි දෙන්නම එකම ඇඳුම් දෙකක් තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් කතා වෙලා තමයි කැන්දේ. ඊට පස්සේ අපි හවස පොළ ටවුන් එකට ගියා මාකට් එකකට. ඒක මාකට් එකක් කියන්නේ කෑම අනම්මනම් තියෙන තැන. මේ මගේ යාළුවම තමයි හොයාගත්තේ. මේ කොහොමත් අපි හිතාගෙන හිටියේ හවස් වරුවේ පොඩ්ඩක් ඇවිදින්න යනවායි කියලා. ඉතින් මේකේ එක එක ජාතියේ කෑම බීම එතකොට ඇඳුම් ඒවත් එහෙම තිබ්බා. පොඩි පන්සලක් වගේ එකක් තිබ්බා. මේ වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. බලන් ඉන්නකෝ.
අර කලින් කිව්වේ මේ තියෙන ඒ පන්සලක්. අනේ මන්ද පන්සලක්ද මොකද්ද කියලා. ඒක අර මාකට් එකේ ඇතුළටම වගේ වෙන්න තමයි තිබ්බේ. පන්සලක්ද දන්නේ නැහැ. මේ නිකන් අමුතු තැනක්. ලස්සනයි එතන හැබැයි මාර ලස්සනයි. මේ එතනත් ඔය එක එක ඔය සුදු පාටින් ඔය ලියලා තියෙන්නේ එක එක අය ඇවිල්ලා ලියපුවා විෂස් වගේ මොන හරි. ඉතින් මෙතන ඇතුළ ලස්සනයි. ඊට පස්සේ අපි ඔහොම මාකට් එකෙන් එළියට ගියා. මේව දේවලුත් ඔක්කොම බලලා රැට කෑමත් අරගත්තා. මොකද අපි හිතාගෙන හිටියේ එළියෙන් කෑම අරගෙන යනවයි කියලා. ඊට පස්සේ අපි රෑ ටික ඔහොම ලස්සන්ට ගෙවලා පොඩි සින්දුවක් එහෙම කියලා ඉතින් එහෙම ඉවර වුණා. ඉතින් කියොතු වල තව වීඩියෝ එකක් තියෙනවා ගියපු ලස්සන තැන් දෙකක්. ඉතින් ආයේ මේ වීඩියෝ එක ඉවරයි. අපි අනිත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි. මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.